කොළඹ නගර සභාව. ඒ ඉදිරිපිට තමයි මම දැන් ඉන්නේ. ඉතින් ඔය කොළඹ නගර සභාවේ කාලෙන් කාලෙට කට්ටිය එනවා යනවා රණ්ඩු එනවා නොයේ දේවල්. ඔන්න ඒ දිහාවේ අකම්පිතව බලන් ඉන්න බුදුන් වහන්සේ තේනව නේද? අද හරි නිස්කලංකයි මෙහි. වැස්ස නිසා වෙන්නේ නැති ගොඩාක් කට්ටිය අඩුයි. නිදහසේ චුට්ටක් ඇවිදින්න පුළුවන් කියලා හිතුණා. මේ හරිය සාමාන්‍යයෙන් මෙහිම අපිට නිදහසේ වීඩියෝ කරන්න හරි ඒවට කාලය කියන්නේ අවස්ථාව හරි අඩුයි. මොකද මේ සෙනඟ ගොඩක් ගැවසෙනකොට සද්ද බද්ද වැඩි. මැදින් කට්ටිය දුවනවා. යාද හොඳ දවසක්. වැස්සත් එක්ක මම තොප්පියක් දාගෙන හිටියේ බුදුන් වහන්සේගේ ඉස්සරහා ඉන්නකොට තොප්පිය ගලවලා දැම්මා. අන්න දැන් මං ඊට පස්සේ තොප්පියක් දාගෙන යනවා. දැන් එකක් කරුවල වැටිලා තියෙන්නේ. වැටිගෙන එනවා. දැන් යන්න ඕනේ. ඉතින් කොහොම ඇවිදිනකොට චූටි වීඩියෝ එකක් දැම්මොත් හොඳයි කියලා මට හිතුණා. මොනවා හරි තියෙන්න ඕනේ මූණු පොතේ. එහෙම නැත්නම් TikTok එකේ Instagram ඕනම එකනේ. ඉතින් යාළුවන්ට මම දැන් සමු දෙන්නම් ආයිත් වතාවක් මේ අකම්පිත නොසැලෙන මනසක් හිමි බුදුන් වහන්සේගේ රූපය පිළිමය අභියසේ ඉඳලා අපි දවල මන්දිරයේ ශ්‍රී ලංකාවේ. එහෙනම් හැමෝටම සුබම සුබ සන්ධ්‍යාවක් සුබ රාත්‍රියක්